සුබ උදැසනක් වේවා හැම කෙනෙක්ටම. අද 2026යි මැයි 10 විශේෂ දවසක්. අද ජාත්‍යන්තර මව්වරුන්ගේ දිනයයි. මවක් කියන්නෙම සෙනෙහස කරුණාව දයාව ආදරය බෙදා දෙන මහා වෘක්ෂයක්. අද දවසේ දෙපයින් නැගිටලා හැම වැඩක්ම තනියම කරන ඔයා මේ තැනට ගෙනාපු ඒ මහා ශක්තිය අම්මා. කරදඬු උස්සුනහම සමහර දරුවෝ හැසිරෙන්නේ උපන්දා ඉඳලම තනියම ඇවිදලා තනියම කෑම කාලා තනියම පිරිසිදු වෙලා තනියම ඉගෙනගෙන මේ සේරම තනියම කරගත්තු විදියට. ඔයත් පොඩ්ඩක් හිතන්න. අම්මා කෙනෙක් දරුවෙකුට බත් කටක් කවන්න කොච්චර මහන්සි වෙනවද? ඒ වගේම දරුවෝ පිරිසිදු කරලා ක්‍රීම් පවුඩර් ගාලා ලස්සනට තියන්න කොච්චර වෙහෙසෙනවද? ඔයා මේ තාක් දුර ඇවිත් ඉන්නේ ඔයාගේ අම්මගේ සහ තාත්තගේ කරමැති. ඉතින් අද ජාත්‍යන්තර අම්මාවරුන්ගේ දිනය දවසේ ඔයාගේ අම්මව මතක් කරගන්න. ඔයාට ඇයව මග ඇරිලා නම් දුරකථන ඇමතුමක් දෙන්න. ඔයාගේ අම්මට ඒක මැණිකක් ලැබුණටත් වඩා වටිනවා. අද මේ මව්වරුන්ගේ දිනය සමරන දවසේ මගේ අම්මට අමතරව තවත් අම්මලා මට මතක් වෙනවා. මගේ රැකියා ස්ථානයේ මාව තේරෙන මට ශක්තියක් වෙන මගේ බඩගින්න නිවන ඒ ආදරණීය අම්මලා. ගෙදර උයන බත් මුට්ටියෙන් බත් මුලක් බෙදන්න ඇවිත් හැමදාම මට දෙන ඒ ආදරණීය අම්මා. ඒ වගේම මගේ මල් ව්‍යාපාරය. මල් ව්‍යාපාරය ගත්තත් ඒ මල් ව්‍යාපාරයේ ඇතුලේ මට මඟ පෙන්වන කිසිම ලාභ ප්‍රයෝජනයක් බලාපොරොත්තු නොවි පිටිපස්සෙන් ඉන්න ඇන්තූරියම් මල් ශේෂ්ත්‍රයේ දැවැන්ත චරිත. හැම වෙලේම අවංකව තමන්ගේ ව්‍යාපාරය කරන්න කියලා දෙන ඒ ආදරණීය අම්මලා. ඔයාගේ වටපිටාවෙත් ඇති. ඔයාගේ ආදරණීය අම්මට අමතරව මාතෘ ස්නේහය, මව්හත්කම තියෙන ආදරණීය චරිත. ඔයා රැකියා කරන ස්ථානයේ හමු වෙනවා ඇති. එදිනදා ඔයාට හමු වෙනවා ඇති. ඔයාගේ අසල්වාසීන් අතර ඉන්නවා ඇති. ඒ හැම කෙනෙක්වම වටින කෙනෙක් කරගෙන වටින කෙනෙක් විදිහට දැකලා ඒ අයව රැක ගන්න. ඒ අයට ඔයාලට පුළුවන් හැම විදියටම උපකාර කරන්න, ඒ අයට සතුට ගේන්න කියලා අද ලෝක මව්වරුන්ගේ දිනය දවසේ ඔයාලා හැමගෙම ආදරයෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේම ඔයාගේ අම්මා ඔයා මේ තැනට ගේන්න කොච්චර වෙහෙසෙන්නේ නැතිද කියලා විනාඩි 5ක් අරගෙන හිමින් හිතලා බලන්න. එතකොට ඔයාගේ ආදරණීය අම්මා මතක් වෙලා ඔයාගේ ඇහෙන් වැටෙන කඳුළු බින්දු සාක්ෂි දේවි ඔයාට අම්මා කියන්නේ කවුද කියන එකට. අම්මා කියන්නෙම මහා සාගරයක්. ආදරය පිරුණු කරුණාව, දයාව, මුදිතාව පිරුණු ආදරණීය චරිතයක්. එයාගේ දරුවෝ කොච්චර වැරදි කරත් අම්මට ඒ තමන්ගේ දරුවෝ කවදාවත් අම්මා කෙනෙක් තමන්ගේ දරුවන්ව අත්හැරලා යන්නෙත් නැහැ, අතහරින්නෙත් නැහැ. බැන බැන හරි උදව් කරනවා. අන්න ඒ ආදරණීය මව්හත්කම පිරුණු ඔයාගේ අම්මටත් අද ලෝක මව්වරුන්ගේ දිනය දවසේ ආදරයෙන් කෝල් එකක් දෙන්න. නැත්තම් ගිහිල්ලා බලන්න පුළුවන් නම් බලන්න. හැම කෙනෙක්ටම මතක් කරනවා ආදරයෙන් ආදරණීය අම්මාවරුන්ගේ දිනය ආදරයෙන් ගත කරන්න කියලා. එහෙනම් ඉහින් එන්නම් පුදු සරණයි.